අද දවසින් ටිකක් එහෙනම් අද උදේම හොඳට ඇඟ හොදලා කරලා නිදහසේ ලෑස්ති වුණා. සෑම් ගෙදරනේ. දැන් ඉතින් දවසේ වැඩ පටන් ගන්නයි යන්නේ. අද මාරම සීතලයි. ගේ ඇතුළෙත් ඉන්න බැරි තරමට සීතලයි. අපිට දැන් කොහොමද සීතල කාලේ වුණාට මේ තරම් ගේ ඇතුළෙත් සීතලක් දැනුනේ ගොඩ කාලයකට පස්සේ. පේනවාද අද දවසේ ඉර එළියක්වත් නැහැ අපිට. තවසම මෙහෙම තමයි. මං ඉතින් ගෙදර තියෙන වැඩ පටන් ගන්න කලින් සෑම් යවුව ගිහලා ෂවර් එකක් දාගෙන එන්න. මොකද මං වැඩ පටන් ගත්තට පස්සේ ආයිත් යාට හෙල්ලෙන්න හම්බ වෙන්නේ නැහැ. මේ දෙන ගාව ඉන්න එපයි. ඒ නිසා මම පෙන්නන්න මේ දෙන ඉන්න ආසම විදිය මෙතන පුටු ඉඳගත්තොත් එනවා. ඇවිල්ලා ඔන්නෝම වන ඉන්නවා නම් ඊට වැඩි දෙයක් නැහැ. අද දවසේ කරන්න තියෙන වැඩ වලින් එක වැඩක් තමයි මේක. මේ පැලේ අරගෙන මම දැන් සති 2-3ක් විතර වෙනවා. මේ රෝස පැලේ මංගාව තියෙනවා පිටිපස්සේ. ඒත් දැන් මට ඉස්සර වගේ හැමතිස්සෙම යන්න වෙලාවක් නැහැනේ. නිතර බලන්න ගිහිල්ලා. ඉතින් ආස විදිය කිසිම රෝස මල් නැහැ. තිබුණේ නැහැ. ඔන්න ඉතින් මේක අරගෙන ආවා. නැත්නම් ඉතින් තියෙන එකම තියෙන පාටම අරගෙන වැඩකුත් නැහැ. ඒ වුණාට ඉතින් මෙතන මං හිතුවා මොකක් හරිම පැලයක් පැල කරනවා කියලා ඕක අරගෙන ගිහලා ආවා. මේ වගේම පැලයක් තියෙනවා මට පිටිපස්සේ. මගේ රෝස පැල 4ක් අයින් කරන්න වුණා මට. ඉතින් දැන් මේ ආයේ ප්ලාන් කරනවා මේ රෝස පැල. මේ පාර 3ක් ප්ලාන් කරා. මේ තියෙන එකක්. මේක දම් පාට රෝස පැලයක්. දැන් මේක මාස 2ක් විතර වෙනවා. මං හිතන්නේ මේ පැලේ මැරිලාද කොහෙද? මේකේ මල් එන්නේ නැහැ. කොළ එන්නෙත් නැහැ. දැන් පැල කළත් මාස 2ක් විතර වෙනවා. මට හිතුණ නිදහසේ කොෆි එකක් බොන්න සෑම අර දෙන්න බලා ගන්න අතරේ. අද දවසේ දෙන්න රණ්ඩු. සමහර දවස් වෙනවා හරි ස්ට්‍රෙස්ෆුල් දවස්. අඬනවා, රණ්ඩු වෙනවා, ඇඟේ මෙල්ලෙනවා. ඒ වගේ දවසක් තමයි අද. සෑම්ටත් එපා වෙලා රණ්ඩු බේරලා. ඇහෙනවද දෙන්න දෙපැත්ත අඬනවා. දෙන්න මොනවාද ටොයිස් වලට රණ්ඩු වෙනවා. මේක නිදහසේ බීලා රණ්ඩු බේරන්න යන්න ඕනේ. රණ්ඩුව චුට්ටක් බේරලා ආවා. දැන් ආයෙමත් අඬනවා. සෑම්ට බේර ගන්නත් බැහැ. සෑම්ටත් රණ්ඩු බේරලා ඇති වෙලාද. මේ පේනවද අඬලා නංගි හරිම වසයි. ඉස්සර අක්කා ටිකක් තිබුණා. එදෙනට කාලෙන් කාලයට මාරු වෙනවා ඒක. දැන් නංගි තමයි වස. මට අද නම් ඇත්තටම ලොකු වැඩක් කරගන්න හම්බුනේම නැති තරම්. ඔන්න දෙන්නව ගෙනල්ලා මේ කණ්ඩ චුට්ටක් දීලා ෂේප් කරලා තියනවා දැන්. මම හිතන්නේ මේ දවසේ ගෙදර මට සම්පූර්ණ වැකියුම් කරගන්න පුළුවන් උනේ රෑ කාලේ ඉවර වෙලා. එතකන් එදා දවස හරිම ස්ට්‍රෙස්ෆුල් දවසක්.
කිසිම වැඩක් හරියට කරගන්න බැරි වුණ දවසක්. What happened to her pants? There was going to be on TikTok. Alright? Yeah, let's do it. So I posted about hypnosis, and then all of a sudden I remember, I read the book, The Law of Attraction. I remember manifestation. ඔන්න එහෙනම් දැන් අක්කත් ඇවිදිනවා. එයාත් ඇවිදින්න පටන් ගත්තා. තාම ඉතින් පුරුදු වෙනවා. මේ අක්කගේ මූණ බලන්න යාගේ රතු වෙලා කම්බුල. මම හිතන්නේ දත් එනවත් ඇති. එයාට සාමාන්‍යයෙන් ඉඳලා හිටලා තියෙන එක මටත් තියෙනවා. සමහර වෙලාවට මේ කම්බුල් දෙක නිකන් හෙන්න රස්නේ. මෙයාගෙත් එහෙමයි. අපේ පුතාටත් ඒක තිබුණා. මම කරන්නේ සීතල හැමතිස්සෙම එහෙම වෙන්නේ නැහැ. ගොඩාක් ටික කලාතුරකින් සීතල වතුර අරගෙන මේ තවනවා. මටත් ඒක දැනෙනවා. මම හීටර් එක වැඩි කරපු නිසාද දන්නෙත් නෑ. නැත්තම් සමහර වෙලාවට දත් එනකොටත් ওই විදියට මේ ඒගොල්ලෝගේ රතු වෙනවා. අක්කට ටිකක් ඒක වැඩි. එහෙනම් මේ ඊළඟ දවස සුපුරුදු පරිදි ඉතින් සුපර් මාකට් එකට තමයි. ඕකට යන්න නැති දවසක් නැතුව ඇති.
මෙතන පිළිවෙලකට රෙද්දක් දාලා තියන්න බෑ. අක්කගේ නංගිගේ වැඩේ ඇවිල්ලා ඕක අදිනවා. ඉතින් දිග එකක් ටේබල් ක්ලොත් එකක් අරගෙන සෑම්ට කිව්වා පොඩ්ඩක් සෝට් අවුට් කරලා දෙන්න කියලා. නැත්තම් මම ආස නෑ එතන මේ දෙන හැමතිස්සෙම ගිහලා වයර් අදිනවා. ඔය ලී එහෙම ගහලා ඔක්කොම කවර් කරලා තියෙන රෙද්දකුත් දාලා වැහුවා හරි. දැන් සෑම් මේක මට අදින්න බැරි විදියට හදලා දුන්නා. පේනවාද අපේ අක්කා බබා ඇවිදිනවා. මෙතනට දාන්න මම පොඩි කර්ටන් එකක් හොයාගත්තා. ඒකට හේතුව මේ නේබර්ස්ලගේ මොකක් හරි කාමරයක් හරි මොකක් හරි මම කුස්සියේ පැත්තෙන් ඉන්නේ ගොඩක් වෙලාවට ඉතින් වැඩ කරනවානේ. ඉතින් එතන ෆෙන්ස් එකක් ගහලා තිබුණත් මේ ඒගොල්ලොන්ගේ මොකක් හරි පේනවා කාමරයක් හරි මම බලන්නේ නැහැ. උනාට ඒ පැත්තට හැරෙනකොට මට මොකක් හරි පින්තූරයක් වගේ එකක් වෙනවා. මම ඒකට පොඩ්ඩක්වත් ආස නැහැ. ඉතින් මට හිතුණා මේ චූටි කර්ටන් එකක් හොයලා මෙතන ඒක දාන්න. මං ඉතින් මල් හැම තිස්සම ගන්න නැහැ ආසයි. ඒ වුණාත් හැම සතියෙම මල් ගන්නෙ නැහැ ඉතින්. ස්පෙෂල් දාලා තිබුණත්. හරි මට හිතුන වෙලාවක තමයි ගන්නෙ. සමයකට නම් මල් ගෙදර තියෙනවානේ. එහෙම නැති වුණාම මං කරන්නේ එළියට ගිහිල්ලා ගස්වල කොළ ටිකක් කඩාගෙන ඇවිල්ලා ওই විදියට දාලා තියෙනවා. මෙන්න මේක මං ගත්තේ මේ කබඩ් ටික වහන්න. මොකද මේවා පරණයිනේ. මේවා දැන් හැදෙන්නෙත් නැහැනේ. ඒ නිසා මං හරි අකමැති. මං බැලුවා මේක පොඩ්ඩක් try කරලා බලන්න. මං ඔන්ලයින් ඕඩර් කරා නිකන් දෙකක් ඕඩර් කරලා බැලුවා. අවුලක් නෑ ඒකත්. ඒකට ලස්සන රේන්දයක් වගේ අල්ලලා දැන් මේ ස්ටිකර්ස් ඔක්කොම ගලවලා දැන් තව ටිකක් ඕඩර් කරලා දැම්මා නම් හරි කියලා හිතුණා. ඊට වැඩිය අද නම් මං වැඩ ටිකක් කරගත්තා කියලා හිතුණා. අද දෙන්න පොඩක් සාමදානෙ හිටියා. Aki, මේ මොනවාද? avocado. Avocado. Kako නෙමෙයි avocado. මේ තියෙන මගේ අද දවසින් ටිකක්. මේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයි පුළුවන් වෙලාවක වීඩියෝ එකක් අරන් එන්නම්. What's funny? It's a cheese. Cheese.